right ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා Hungry Trader YouTube channel එකට. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් ගොඩක් important videos කියනවා මේ channel එකේ ඉස්සරහට. ඉතින් Bitcoin update එකක් දෙන්න ආවේ මොකද වෙන්නේ up වෙනවද down වෙනවද කියලා. ඉතින් important key levels වගේ මම ඔයාලට පෙන්නනවා මේකෙදි. ඒ වගේම confirmations අරගෙන trade කරන්නේ කොහොමද කියලාත් කියලා දෙනවා. right ඉතින් අපි ඉන්නේ forward chart එකේ හැමතිස්සෙම high time frame එකකින් තමයි මම පටන් ගන්න. මොකද්ද high time frame එක කරන්න කියන එක තමයි most important thing එක market එකේ. හොඳයි. right. ඉතින් upper time frame එකේ අපිට පේනවා market එකේ uptrend එක තමයි තියෙන්නේ. දැන්ට exponential 50 moving average එක උඩින් තාම trade කරනවා. ඉතින් positive sign එකක් market එකට. ඒ වුණාට අපි daily time frame එක ගත්තොත් daily time frame එකෙත් දැන්ට uptrend එකේ impulse එක තමයි යන්නේ. pullback එකක් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මාකට් එකේ. අපිට වෙන මේ හයි එක කඩලා තියෙන මාකට් එකේ. ඒ වගේම පුල් බෑක් එකකුත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මාකට් එකේ. දැන් ඉම්පල්ස් එක යන නිසා අපිට තාම මාකට් එක බයි වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට forward chart එකේ 50 moving exponential එක හෝල්ඩ් කරන් ඉන්න තාක්කල් මාකට් එක ඩවුන් වෙන්නේ නැහැ. එතකොට මේ ලයින් එක ලොස් වුණොත් මාකට් එක daily chart එකේ levels වලට reach කරන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට forward chart එකේ මම මාක් කරගන්න ඉම්පෝර්ටන්ට්ම සපෝට් ලෙවල්ස් තමයි අපිට පේනවා. මෙන්න මේ ලෙවල්ස් අපිට පේන මේ 50 මූවින් ඇවරේජ් එක රීටෙස්ට් කරාම ගොඩක් ඇග්‍රෙසිව් විදියට මාකට් එක බයි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සාමාන්‍ය රීටේල් ට්‍රේඩර්ස්ලා වගේ අපි වගේ ට්‍රේඩර්ස්ලාට බෑ කොච්චර එකතු වුණත් මේ වගේ මාකට් එක මූව් කරන්න. එතකොට මේ මාකට් එක සාමාන්‍යයෙන් මෙහෙම මූව් වෙන්නේ ලොකු හෙජ් ෆන්ඩ්ස් ලගින් එහෙම නැත්නම් ඉන්ස්ටිටියුෂනල්ස් ලයින් තමයි මාකට් එක මේ වගේ බයි වෙන්නේ. ඒ වගේම සෙල් වෙන්නේ. ඒකට අපි මේ වගේ ලෙවල්ස් ගොඩක් ඉම්පෝර්ටන්ට් ලෙවල්ස් විදිහට අපි ගන්නවා. අපි මේක ගොඩක් මාක් කරගෙන ඉන්න ඕනේ මාකට් එකේ හැමතිස්සෙම. මොකද අදවා මේක ඔළුව තියාගෙන හෙට මාකට් එක ඕපන් කරාට ඔයාලට මේක මතක් වෙන්නේ අනිවාර්යෙන් මේ ලෙවල්ස් මාක් කරගෙන තියාගන්න ඕනේ. එතකොට දැන්ට forward chart එකේ මට ලොකු දෙයක් බලා ගන්න හම්බෙලා නැහැ. ඒකට හේතුව තමයි දැන්ට මාකට් එකේ තියෙන සිටුවේෂන් එකත් එක්ක මාකට් එක ගොඩක් කොන්සොලිඩේට් අපිට වෙන දවස් දෙකක් තිස්සේ මාකට් එක ගොඩක් රේන්ජ් වෙලා තියෙනවා. ඉතින් හරියට ස්ට්‍රක්චර් එකක් බලා ගන්න බෑ 1 hour chart එකේ. ගොඩක් මෙසි chart එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට දැන් 4 hour chart එක අපිට පේනවා දැන්ට රීසන්ම high එක break කරලා තියෙනවා 4 hour chart එකේ. අපිට පේනවා දැන්ට break of structure එකක් දීලා තියෙනවා. එතකොට ඒකට අදාළ වෙන low එක තමයි මේ low එක. අපිට පේනවා මේ low එක loss වෙනකන් 4 hour chart එකේ structure එක hold වෙලා තියෙනවා මේ loss එක loss break වෙන තාක්කල්. ඉතින් දැනට අපි මෙතනින් zone එකක් වගේ ඇඳගත්තොත් මේ resistance area එක දැනට market එකේ support level එකක් විදිහට වැඩ කරනවා. මම සම්පූර්ණයෙන් මේ candle එක ගන්නවා. මොකද අපිට පේනවා මෙතනදී market එක ලොකු movement එකකින් sell වෙලා තියෙන නිසා. එතකොට මේ level එක break කරලා දැන්ට support එකක් විදිහට retest කරනවා market එක. එතකොට දැන්ට අපිට මේක support එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට 1 hour time frame එකට ගියොත් 1 hour time frame එකේ support එක තමයි දැන්ට range එන්නේ. එතකොට අපි RSI දාගෙන බැලුවොත් RSI එකත් දැන්ට range වෙවි තමයි තියෙන්නේ. තාම oversold region එකට ඇවිල්ලා නැහැ. RSI අපිට පේනවා අනිවාර්යයෙන්ම trade කරද්දි confirmation ගන්නවා වගේම මම personally trade කරන්නේ market එක RSI එක oversold region එකට හෝ overbought region එකට. ඒ දෙකින් එකකට ආවොත් තමයි මම trend එකක් ගන්න consider කරන. ඒකට හේතුව තමයි අපිට පේනවා ගොඩක් වෙලාවට මේ RSI එක ওই regions වලට ආවම හැම පාරකම වගේ reversal එකක් දීලා තියෙනවා. අපිට වෙන මෙතනදී reversal කරලා තියෙනවා. මෙතනදී reversal කරලා තියෙනවා. මෙතනදී reversal කරලා තියෙනවා. හරිද? මෙතනදිත් රිවර්සල් කරලා තියෙනවා. ආයි මෙතනදිත් රිවර්සල් කරලා තියෙනවා මාකට් එක. එතකොට එතනදිත් ඔයාට patience තියාගෙන discipline තියාගෙන ඒ වගේ levels වලට එනකන් ඉඳලා trade කරනවා නම් ඔයාගේ stability එක ඒ වගේම accuracy එක ගොඩක් වැඩි කරගන්න පුළුවන් trade කරද්දී. එතකොට දැන්ට මාකට් එකේ 4 hour එකකින් අපි 1 hour එකට ආවම අපිට පේනවා මාකට් එක අපිට trend line එක ඇඳ ගන්න පුළුවන් confluence කරගෙන මේ high එකයි මේ high එකයි confluence කරගෙන trend line එක ඇඳ ගන්න පුළුවන්. එතකොට තාම මට 1 hour chart එකේ divergence දීලා නැහැ. හරියට අපිට වෙන පොඩි divergence එකක් මෙතනදී බැලුවොත් ඔයාලට පේනවා. ඒ වුණාට ඒ divergence එක මට trade කරන්න තරම් ලොකු confluence එකක් confirmation එකක් නෙමෙයි. එතකොට අපි 1 hour time frame එකේ Fibonacci levels ඇඳගත්තොත් මේ low එකේ ඉඳන් මේ high එකට අපිට පේනවා අපිට golden pocket එකත් ඒ ළඟින්ම ගන්න පුළුවන්. 0.56 golden ratio එක
76,800න් අය අපිට ගන්න පුළුවන්. ඒතර එතනත් අපි සෝන් එකක් ඇඳගත්තොත් මාකට් එකේ මේ රේන්ජ් එකටත් මාකට් එක ආවොත් අපිට මෙතනදී වැඩි කන්ෆ්ලුවන්ස් එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ට්‍රේඩ් කරනවට වඩා මෙතන ට්‍රේඩ් කරලා කරන කන්ෆ්ලුවන්ස් එක වැඩි. මොකද ඒකට හේතුව තමයි 4 hour time frame එකේ 50 exponential moving average එකත් රීටෙස්ට් වෙනවා මාකට් එක මේ හරියට තව පල්ලෙහාට ඩ්‍රොප් වුණොත්. එතකොට මෙතනදී අපි බලාගෙන ඉන්න ඕනේ, ඒ කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ දෙයක් තමයි 4 hour time frame එකේ අපිට පේනවා bearish divergence හදලා තියෙනවා දැන්ට මාකට් එකේ. strong bearish divergence එකක් හදලා තියෙන්නේ. ඒ වුණාට මේ divergence එක වැඩ කරන්නේ මේ 50 exponential moving average එක loss වෙලා candle close එකකින් break වෙලා ඒ candle close එක break වෙච්ච candle එකේ low එක loss වුණොත් විතරයි මාකට් එක drop වෙන්නේ. ඒ ඇරෙන්න මාකට් එක drop වෙන්න කිසිම chance එකක් නැහැ. එතකොට මාකට් එක බැරි වෙලාත් ඒ divergence එක වැඩ කරොත් මාකට් එක drop වෙන්න පුළුවන් areas තමයි මෙන්න මේ levels වලට මාකට් එක එන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඒ 50 exponential moving average එක break වෙන්න දී තාක්කල් ඒක resistance එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ resistance එක break කරගන්න බැරි වුණොත් මාකට් එක දිගටම drop වෙන්න පුළුවන්. අපිට පේනවා දැන් මේ ආපු up trend එක දිගටම drop වෙලා daily chart එකේ මම දැන් කිව්වා daily chart එකේ දැන්ට ඉන්නේ impulse movement එක තමයි දැන්ට ඉන්නේ. අපිට up trend එකේ impulse එකේ තමයි දැන්ට daily chart එක trade වෙන්නේ. එතකොට අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් තමයි මාකට් එකේ pull back එක. daily chart එකේනේ දැන්ට යන්නේ impulse එක අපිට pull back එකත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට අර මම කිව්වා 4 hour chart එකේ divergence එක bearish divergence එක වැඩ කරොත් 50 exponential moving average එකත් loss වෙනවා. loss වුණොත් අපිට ආයේ support එකක් ගන්න පුළුවන් daily chart එකේ 50 moving average එක ගාවින්. හරිද? එතකොට daily chart එකේ market එක පල්ලෙහාට එද්දි 50 moving average එකෙන් support එකක් දීලා market එක ආයේ impulse එක පටන් ගන්න පුළුවන්. එතකොට දැන්ට අපිට එච්චර දේවල් හිතන්න දෙයක් නැහැ. market එක දැන්ට තියෙන්නේ bullish zone එක. ඒ කියන්නේ 4 hour time frame එකේ EM එක loss වෙන්නේ නැති තාක්කල් අපිට මේක support එකක් විදිහට ගන්න පුළුවන්. 1 hour time frame එකේ තාම divergence හැදිලා නැහැ. එතකොට මේක කාටද කන්සිඩර් කරනවා නම් පැටර්න් එකක් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. මේ falling wedge එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මට බලා ගන්න ඕන දෙයක් තමයි all trade කරනවා නම් මාකට් එකේ තව drop වෙන්න ඕනේ. drop වෙලා මේ හරියදී divergence හැදුනොත් divergence එක වැඩ කරනකන් ඉඳලා මේ trend line එක break වෙනකන් ඉඳලා මේ trend line එක break වෙනවත් එක්කම trade එකට enter වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් 1 hour එකේ divergence හැදුනොත්, ඒ කියන්නේ දාම divergence හදලා නැහැ. එතකොට මට බලා ගන්න පුළුවන් වෙන්න ඕන දෙයක් තමයි ඔයාලටත් බලාගෙන ඉඳලා trade එකක් ගන්න පුළුවන් වෙන්න මම ඔයාලට explain කරන්නම්. එතකොට දැන්ට මෙතන low එකක් තියෙනවානේ. තාම මාකට් එක මෙතනදී drop වෙලා golden zone එක අපිට පේනවා golden pocket එක මේ හරියට confluence වෙනවා. ඒත් එක්කම 4 hour එකේ EM එකත් confluence වෙනවා. මාකට් එක මේ හරියට drop වෙලා මෙතන low එකක් හදන්න ඕනේ. මාකට් එකේ low එකක් හදලා මෙතනදී divergence එකක් හැදුනොත් මාකට් එක අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ trend line එක break වෙනකන් ඉඳලා trade එකට enter වෙන්නත් පුළුවන්. target හැටියට අපිට මේ high එක සම්පූර්ණයෙන්ම target කරන්න පුළුවන් බය නැතුව. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි divergence මෙතනදී හැදුනොත් අපිට තව 15 minute වගේ time frame එකකට ගිහිල්ලා ඒකෙදි structure එක break වෙනකන් ඉඳලා, ඒ කියන්නේ trend එක මාරු වෙනකන් ඉඳලා අපිට trade එකට enter වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ওই ටික තමයි ඔයාලා මොනිටර් කරන් ඉන්න ඕනේ මාකට් එකේ අද දවස් ඇතුළත ඔයාලා ට්‍රේඩ් කරනවා නම් මම කන්සිඩර් කරනවා ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් මේ ටික බලන්න කියලා. මොකද රිස්ක් එකක් තියෙනවා දෙපැත්තටම. හරිද? 4 hour එකේ EMA line එක ගාවට මාකට් එක එන්න පුළුවන්. මම කිව්වා golden pocket එකත් මෙතනදී confluence වෙනවානේ. එතකොට confluence වෙන නිසා මේ level එකට වෙනකම් මාකට් එක එන්න පුළුවන්. එතකොට මෙතනදී මාකට් එක up වෙන්නේ අනිවාර්යෙන් 1 hour time frame එකේ divergence හැදුනොත්. divergence හැදුවලත් වැඩක් නැහැ. divergence එක හරියට අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට මම videos දාලා තියෙනවා ඔයාලට divergence වලින් කොහොමද හරියටම trade කරන්න කියලා. ඒ කියන්නේ divergence වලින් හරියටම confirmation ගන්න ඕනේ කොහොමද කියලා මම ඔයාලට video series එකක් දාලා ඇති බලන්න. playlist එකේ divergence කියන list එකේ ඇති කොහොමද trade කරන්න ඕන විදිහ කියලා divergence එකකින්. එතකොට ඒවත් ඔයාලා බලලා confirmation එක හදාගෙන අනිවාර්යෙන් market එකේ මේ හරියදී 1 hour time frame එකේ divergence දුන්නොත් මම මොන්ට කරන් ඉදලා trade එකට enter වෙනවා. හරිද? එතකොට ඊළඟ වීඩියෝ එකේ බලමු මාකට් එකේ මොකක්ද උන්නේ කියලා. මම එතකොටත් වීඩියෝ එකක් දාන අප්ඩේට් එකක් දෙන්න මම මගේ ටෙක්නිකල් ඇනලයිසිස් එක කොහොමද වැඩ කරේ කියලා. එතකොට මේ ලෙවල්ස් ටික තමයි ඔයාලා මාක් කරන් ඉන්න ඕනේ. එතකොට මම සජෙස්ට් කරන්නේ RSI එක ඕවර් සෝල් රීජන් එකට ආවොත් ගොඩක් හොඳයි. මොකද නියුට්‍රලයිස් ලෙවල් එක තමයි මාකට් එක තුල තියෙන්නේ. මාකට් එක නැවත ආයේ ඕවර් බෝට් රීජන් එකට එනකම්ම බය නැතුව ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න